cruise day 2. ඉතින් හතේ ඉඳන් අපිට breakfast ගන්න පුළුවන්. හරිම බඩගින්නේ මම මේ ඉන්නේ. apple danish ඉතින් ඒත් එක්කම jam එකක් අරන් තියෙනවා. ටුවර් එක පටන් ගමු ship එකේ. මෙතන තියෙනවා ජකුසි දෙකක්. සහ දැන් 8ට ඇවිල්ලා බලමු අටේ මොනවද දෙන්නේ කියලා. මං හිතන්නේ 7 වෙනකම්ම නෑ මුකුත්. අටේ යන්නේ මේ රවුම. ඇත්තටම අපි නවුරා කිට් මං හිතන්නේ night club එකක් වගේ. 11යි 40 11යි 50 වගේ වෙලෙ දැන් 12යි අපි බෙත්. වැඩ කරපු ශ්‍රී ලංකන්ස්ලවත් සම්පූර්ණයෙන් අයින් කළා. ශ්‍රී ලංකන් කිසිම කෙනෙක් ඒගොල්ලෝ කානිවල් කියන බ්‍රෑන්ඩ් එකේ හයර් කරන්නේ නැහැලු. Hello, good morning. Welcome back to our Endless Journey YouTube channel. ඉතින් අදත් ඔයගලන් සාදරයෙන් පිළිගන්නවා. මේ තමයි අපේ cruise day 2. ඉතින් ඔයගොල්ලෝ අපේ day 1 එක බැලුවේ නැත්නම් මෙතනින් day 1 එක බලන්න. ඉතින් අද අපි ඉන්නේ දෙවෙනි දවසේ අපේ cruise එකේ carnival cruise එකේ carnival adventure. ඉතින් දැන් මම මේ ඉන්නේ main pool area එකේ. අපි දැන් උදේ නැගිටලා දැන් වෙලාව වෙනවා 7යි කාලයි. ඉතින් 7 ඉඳන් අපිට breakfast ගන්න පුළුවන්. හරිම බඩගින්නේ මම මේ ඉන්නේ. ඉතින් deck 14 වල තමයි අපිට සාමාන්‍යයෙන් breakfast එකයි lunch එකයි ගන්න පුළුවන්. ඉතින් ඒක buffet තියෙන්නේ. ඔයගොල්ලෝ අපේ කලින්ක බැලුවා නම් අපි ආපුම ගමන් අපි lunch එක ගත්ත තැන. ඉතින් අපි දැන් යන්න හදන්නේ එතනට breakfast එක ගන්න. breakfast එක අරගෙන මේක වටේ පොඩ්ඩක් අපි රවුමක් ගිහිල්ලා බලමු. ඉතින් ඊට කලින් බ්‍රෙක්ෆාස්ට් එක අරන් ඉන්න ඕනේ මොකද හරිම බඩගිනි. අනිත් එක දැන් වෙනකොට පූල් ඔක්කොම වහලා තියෙන්නේ තාම. ඒක පොඩ්ඩක් දවල්ලා තමයි පූල්ස් එක මාරිනවා නම් අරින්නේ. හැබැයි හරිම සීතලයි. බලමු අපි පොඩ්ඩක් ගිහිල්ලා කාලෙමු ඉස්සෙල්ලා මොනවද තියෙන්නේ කියලා පෙන්නන්න අයියා. ඉතින් මේ තියෙන්නේ අපේ breakfast buffet එක. ඉතින් ගොඩාක් varieties වලින් තියෙනවා. අනිවාර්යෙන් English breakfast එකක් ඉතින් තියෙනවා. ඔයගලන්ට පේනවා ලොකු variety එකක් තියෙනවා. ඒ වගේම Indian අනිවාර්යෙන් තියෙනවා. ඉතින් ගොඩක් මම කලින් කිව්වා වගේ Indian crowd එකක් ඉන්න නිසා ඉතින් ඊට අමතරව muffins ಜಾති ඊට පස්සේ ඉතින් banana breads වගේ ගොඩාක් varieties වලින් තියෙනවා. ඉතින් බලන්න මේ තියෙන්නේ මොකද්ද කියලා. දන්න කෙන brand එකක් නේද ඩිල්මා? මෙහි අනිවාර්යෙන් ප්‍රසිද්ධ බීමක් තමයි ඉතින් ඩිල්ම කියන්නේ. ඉතින් අපි ආවා අපේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. ඉතින් අපි ගත්ත බ්‍රෙක්ෆාස්ට් එකට හැමදේම චුටි කරන්න. ඉතින් ටෝස්ට් එකක් ගත්තා whip cream එක. ඒත් එක්කම මම ගත්ත blueberry jam එකක්. මේක pork sausage එකක්. ඊට පස්සේ මේ තියෙන්නේ ham. ඊට පස්සේ මෙතන තියෙනවා මේකත් pork sausage, මේක egg benedict, bacon, ඊට පස්සේ අපි croissant, මේක apple danish, ඉතින් ඒත් එක්කම jam එකක් අරන් තියෙනවා. ඊට පස්සේ cheddar, ඒත් මේ තියෙනවා ham, ඊට පස්සේ මේ chocolate muffin එකක්, ඊට පස්සේ මෙතන තියෙනවා chia seed pudding එකක්. ඉතින් ඒත් එක්කම අපි juice ගත්තා, orange juice එකක්, ඒත් එක්කම අපි ගත්තා tea.
ඉතින් අපි අපේ බ්‍රෙක්ෆාස්ට් එක අරන් බලමු. ඉතින් මේ දේවල් ටිකත් එක්ක. ඉතින් බලන්නකෝ මගේ මම ඩයට් කිව්වට මට ඩයට් කරන්න දෙන්නේ නැත්තේ කවුද කියලා මම බොහොම අමාරුවෙන් හිත හදාගෙන කන්නේ නැහැ කියද්දී කොහෙන් හරි තවමනාට කියලා දෙනවා. ඉතින් මොකද කරන්නේ? මම නැවට යන දවස වගේ නෙමෙයි එන දවසේ මං කිලෝ 4-5ක් වැඩි වෙලා තමයි නැවෙන් බැස්සේ. ඉතින් ඉඳලා ඩයට් කරලා ඔක්කොම පැත්තකින් තියලා ඉතින් මේ වගේ ගියාම කන්නත් ඕනේනේ. ඉතින් ඒක නිසා ඔක්කොමත් පැත්තකින් තියලා කෑවා. ඉතින් මට එහා පැත්තේ ඉන්න කෙනා කොයි වෙලේත් මොනවා හරි ගෙනල්ලා දෙනවා කන්න කියලා. අන්තිමට ඉතින් මට සිද්ධ වුණේ කාලා ජබ්බියෙක් වගේ නැවෙන් එළියට බහින්න. ඉතින් මේ තියෙන උත්තප්පලම් මං හිතන්නේ මං හරියට කිව්වා. මේක ඉන්දියන් කෑමක් බ්‍රෙක්ෆාස්ට් එකක් ඒත් එක්කම සම්බාර් and coconut chutney. මට හිතන එකක් try කරන්න ඕනේ කියලා. ඉතින් කාලා බලමු මේකත්. ඉතින් ඔන්න අපි දැන් බ්‍රෙක්ෆාස්ට් එක ගත්තා. දැන් අරගෙන ඔයගොල්ලෝ දන්න කියලා තැනක තමයි දැන් මේ අපි ඉන්නේ. ඔයගලන්ට ඊයේ කලින් vlog එක බැලුවා නම් මෙතන තමයි 14 deck එකේ නැවේ පිටිපස්ස. හරිද? ඉතින් දැන් අපි මෙතන ඉඳලා අපි ටුවර් එක පටන් ගමු ෂිප් එකේ. ඉතින් මේ 14 deck එකේ තියෙන්නේ pantry එක. pantry එක කියන්නේ මේන් රෙස්ටොරන්ට් එක අපිට breakfast වගේම lunch තියෙන. ඉතින් මෙතනින් ඉස්සරහට තියෙන්නේ ඔක්කොම ඒක. ඒත් එක්කම මෙතන තියෙන Oasis bar එක. ඉතින් අපිට මොනවා හරි බොන්න පුළුවන් නම් මෙතන pool එකත් එක්ක එතනම බොන්න පුළුවන්. ඉතින් එතනින් එහා පැත්තේ තියෙනවා main pool එක. ඒ ටික. ඉතින් 14 deck එකේ තියෙන ඔය ටික තමයි. ඉතින් අපි මේ 14 deck එකේ උඩ හරියට පොඩ්ඩක් ගිහින් බලමු මේකේ උඩ මොනවද තියෙන්නේ කියලා. යන්නකෝ බලන්න. 从萍水之远误入了谁的视野，曾经天地朝夕，执彼此去是你，如今在翻生的景，却写不出那样的诗句。时光摇啊摇啊，声声催人老。අපි දැන් ඉන්නේ 16 වල ටෙක් 16 වල මෙතන තියෙනවා ජකුසි දෙකක් සහ මෙතන බා එකක් තියෙනවා. දැන්ට මං හිතන්නේ දැන් නම් කොහොමද උදේ නිසා මෙතන බා එක වහලා ඒ වගේම ජකුසි දෙකක් ටෙම්පරරි ක්ලෝස් මං හිතන්නේ පොඩි ලීක් එකක් මොකක් හරි දෙනවා. ටෙම්පරරි ක්ලෝස් වෙලා තියෙනවා. ඉතින් අපි ගිහින් බලමු පිටිපස්සේ මොනවද තියෙන්නේ කියලා ඩෙක් 16 වල. ඉතින් දැන් අපි ඉන්නේ ඩෙක් 17 වල. ඩෙක් 17 වල තියෙනවා පොඩි බාස්කට් බෝල් කෝට් එකක්. කට්ටියට කැමති කට්ටියට ඇවිල්ලා බාස්කට් බෝල් ගහන්න පුළුවන්. ඉතින් මේ උඩට එනකොට සීතල ටික ටික වැඩි. හරිම අමාරුයි. වෙනාට ෂොක් ඉතින්. අපි ගිහින් බලමු එහෙනම් 16 යටට. ඉතින් ඔයගොල්ලෝ අපිට සමාව වෙන්න ඕනේ. සමහර වෙලාවට හරියට අපිට වීඩියෝ කරන්න බෑ. මොකද ප්‍රයිවසි තියාගෙන අපි වීඩියෝ කරන්න ඕනේ නිසා අපි විතරක් නෙමෙයි මෙතනට ඇවිල්ලා තියෙනවා ගොඩක් අය. ඒගොල්ලොන්ගේ ප්‍රයිවසි එකක් තියාගෙන ඒගොල්ලෝ එන්ජොයි කරනවා. ඉතින් ඒක නිසා අපිට ඒගොල්ලොන්ගේ වීඩියෝස් එහෙම හරියට කැප්චර් කරන්න අමාරුයි. ඉතින් එයාලා එන්ජොයි කරනවා ඒගොල්ලෝ දේවල් කරද්දි. ඉතින් ඒක නිසා අපි හරියම පරිස්සමින් තමයි මේ වීඩියෝස් ඔයගොල්ලන්ට අරගෙන එන්නේ. ඉතින් මොනවා හරි අඩුපාඩු තියෙනවා නම් සමාව වෙන්න කියන්නත් ඕනේ. මේ ඔයගලන්ට පේනවද මේ පහලින් පේන ඩෙක් 14 එක අපි පටන් ගත්තේ මෙතනින් තමයි. ඉතින් මේ තියෙන ඇතුලේ pool එකයි ජකුසි එකයි ඒ ටික. ඉතින් මේ මම ඉන්නේ දැන් ඩෙක් 15 වල. ඉතින් ඩෙක් 15 වල තියෙනවා අපිට ටේබල් ටෙනිස් ගහන්න පුළුවන් අර පැත්තේ. ඉතින් මේ වගේ තමයි පොඩ ඇතුළ හරි චූටි ඉර තියෙන්නේ. නේද එළියේ වටේ යන්න පුළුවන් නැව වටේම. ඉතින් මෙතන පොඩි ළමයි ටේබල් ටෙනිස් ගහන්න දෙකක්ම තියෙනවා. අපිට උනත් ගහන්න පුළුවන්. හතරෙන් අපි මෙහෙම බහිනවා 13ට. 13 ගොඩක්ම තියෙන්නේ මේ ස්ටෙයාර් රූම්ස් දෙපැත්තෙම වෙන දෙයක් නැහැ. ඉතින් අපි ඩෙක් 12 sorry. දැන් අපි යමු ඩෙක් 11. ඒකෙත් මං හිතන්නේ තියෙන්නේ ඔක්කොම වගේ ස්ටෙයාර් රූම්ස්. ඔව් ස්ටෙයාර් රූම්ස් තමයි තියෙන්නේ. බලමු මං හිතන්නේ ගොඩක් 5 6 7 තමයි අපිට එක එක පහේ තමයි ලොබි එක තියෙන්නේ.
එතන ඉඳන් ඒ ටිකට තමයි තියෙන. මම හිතන්නේ 9 වෙනකම්ම තියෙන්නේ ඔක්කොම ස්ටෙයාර් රූම්ස්. මොකද මේකේ සාමාන්‍යයෙන් 2000කට වැඩිය සාමාන්‍ය 1000කට ආසන්න කට්ටියකට ඉන්න පුළුවන් ස්ටෙයාර් රූම්ස් තියෙනවා. ඉතින් ඒක නිසා මේකේ ගොඩක් තට්ටු 4-5ක්ම ස්ටෙයාර් රූම්ස් තමයි තියෙන්නේ. ඉතින් ඔව් මම හිතන්නේ 9-8-7 වෙනකම්ම එහෙම තමයි දැන් මේ නම් එක. දැන් 8ට ඇවිල්ලා බලමු මට මොනවද දෙන්නේ කියලා. මං හිතන්නේ 7 වෙනකම්ම නෑ මොකුත්. මේ 8 same decks stair rooms යම් අපි 7ට 7 5 6 7 තමයි එක එක දේවල් happening දේවල් තියෙන්නේ. ඉතින් මේක තමයි ඩෙක් මේක ඇවිල්ලා 6 ඩෙක් 6 එකේ තමයි ඩ්‍රැගන් ලේඩි රෙස්ටොරන්ට් එක තියෙන්නේ. ඒක තමයි ඒසියන් ක්විසින්ස් තියෙන්නේ. ඉතින් අපිට ඉරිදා රෑට මේ ඩ්‍රැගන් ලේඩි එකේ තමයි ඩිනර් එක ගන්න තියෙන්නේ. ඉතින් අපි ඒකට ආවම බලමු ඒක කොහොමද කියලා. මේ අපි ඩෙක් 7 එකේ වටයක් ගිහිල්ලා බලමු. මොකද ඩෙක් 7 එකේ තමයි අපි දැන් ඊට පස්සේ අපි හිතන් ඉන්නවා ඉවෙන්ට් එකක් තියෙනවා. කම්පිටිෂන් එකක්. ඉතින් ඒක 9ට තියෙන්නේ. ඒක තියෙන්නේ ඇඩ්වෙන්චර් හෝටල් එකේ. ඒක තියෙන්නේ ඩෙක් 7. ඉතින් අපි මේ වටයක් දාමු කොහොමද කියලා බලන්න. ඉතින් මෙතන තමයි මේ ඇඩ්වෙන්චර් හෝටල් එක ගාව තමයි කට්ටිය දාගෙන නැටුවේ. මේ පාටේ වැඳගෙන නැටුවේ මෙතන රෑ. ඉතින් දැන් මෙතනම තමයි ඒගොල්ලෝගේ මේ ක්‍රියේටිවිටි at sea කියන ඉවෙන්ට් එක තියෙන්නේ. බලමු මන් දන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. ඒගොල්ලෝ දැන් රෙඩි කරන ගමන් ඉන්නේ එක එක ඒවා. බලමු මොකද වෙන්නේ කියලා මෙතන. ඉතින් මේ තියෙන්නේ අපේ කානිවල් හබ් ඇප් එක. ඉතින් මේකෙන් අපිට බලන්න පුළුවන් ඩීටේල්ස් මොනවාද ඉවෙන්ට්ස් තියෙන්නේ, කොහෙද තියෙන්නේ, ෆී එකක් ගන්නවද නැද්ද වගේ ඩීටේල්ස් එක බලන්න පුළුවන්. ඉතින් පේනවානේ ආර්ට් ඇන්ඩ් ක්‍රාෆ්ට්, කලරින් ඇට් සී ඔය වගේ. ඉතින් ටයිටැනික් එක්ස්පීරියන්ස් ඔය විදිහට එක හැපෙනින් ඉවෙන්ට්ස් තියෙනවා. ඉතින් අපිට බලලා කැමති එකකට යන්න පුළුවන්. ඔක්කොටම යන්න බෑ, ඔක්කොම කරන්න බෑ. මොකද මේ එකම ටයිම් එක එක තැන්වල තියෙන්නේ. ඉතින් පුළන් විදිහට එක දේවල් බලන්න පුළුවන් ඉතින් අපිට. මෙතන තියලා තියෙනවා නේද මේ බල්ලෝ වගේ හදපු කට්ටිය. ඉතින් ඒගොල්ලෝ අපිට අරගෙන ඒක ඉතින් ගොඩක් ළමයි පොඩි ළමයි කියලා නෙමෙයි ලොකු අයත් අරගෙන පාට කරා පේන්ට්ස් උත් අරගෙන ඒක හැබැයි අපි සල්ලි දීලා එතනින් ගන්න ඕනේ. කියන්නේ අපි පාට කරන්න කියලා ගත්ත ඒවා. ඉතින් අපි දෙන්නත් එක්ක මේ පාට කරනවා. බලමු අන්තිමට මොකද වෙන්නේ කියලා පාට කරලා. ඉතින් මේ තියෙන්නේ අන්තිම අවුට්පුට් එක. වැඩේ කියන්නේ ඉතින් මම නම් බාගට පාට කරලා නිකන් හිටියා. මොකද මට සාමාන්‍යයෙන් තියෙනවා මේ බස් එකක යනකොට වැඩ කරන්න බෑ. වාහනයක යනකොටත් පොතක්වත් කියවන්න බැරි ලෙඩක් තියෙනවා. ඉතින් මේකෙතර අපිට නොදැනුණාට පොඩි හෙල්ලන ගතියක් තියෙන නිසා ඒකත් එක මගේ පොඩ ඔළුව රිදෙන්න ගන්න නිසා මට ඒක කරන්න බෑ එක තැනක බලාගෙන. ඉතින් අයියා නම් ඔන්න පාට කරා ලස්සන ඉපෙක්ක. ඔගලන්ට පේනවද මේ අපි දැන් නැව කොහෙද තියෙන්නේ කියලා. මෙතන මේ අපි සිඩ්නි වලින් පටන් ගත්තේ. ඇත්තටම අපි හැම මහ ලොකු දුරක් යන්නේ නැහැ. මේ බැලුවොත් අපි දැන් මේ දෙවනි වටේ යන්නේ මේ රවුම. ඇත්තටම අපි නවුරා කිට්ටුවට තමයි මේ උලංගොම් පහල මේ හරිය නවුරා කියලා තමයි කියන්නේ. ඉතින් නවුරා කිට්ටුවට තමයි මේක යන්නේ මේ නවුරා හරිය. ඉතින් මේ දැන් මේ දෙවනි වටේ අපි මේ යන්නේ. කොහොම හරි ඊයේ රෑ වෙනකොට අපි එක වටයක් ගිහලා ආයෙන ගමන් හිටියේ. දැන් මේ දෙවනි වටේ තමයි කැරකෙන්නේ. ඉතින් අපි මං හිතන්නේ හෙටත් ඔය වටයක්ම කැරකිනවා තමයි ආයි සිඩ්නි වලට යන්නේ. මං හිතන්නේ ඊට වඩා පහළට එයි කියලා. මං හිතුවා ඒ තස්මේනියා පැත්තට යයි කියලා.
මේ තස්මේනියා කිට්ටුවටවත් යයිද කියලා මේ යන රවුම හැටියට පහලට එන්නෙත් මං හිතන්න එකල යන්නේ නෑ. දැන් අපි ආපහු සිඩ්නි උඩ පැත්තරට යන ගමන් ඉන්නේ. ඉතින් අපේ රූම් එක තියෙන්නේ මුහුද පැත්තට. අපි ආපහු නවර පැත්තට එනකොට අපිට ගොඩබිම අහුවෙන පැත්තක තියෙන්නේ. දැන් අපිට ආයේ මුහුද තමයි අපිට පේන්නේ. එනම ගැඹුරුයි මේ හරිය පෙන්නනවා අපිට අපේ නැව යන්නේ මේ නොට්ස් 12.6 ඒ වගේම අපේ ගැඹුර පෙන්නනවා. ඉතින් මේ සී ඩෙප්ත් එක දැන් මුහුද කියන්නේ ගැඹුර තියෙන 830ක් මීටර්ස් මේ දැන් තියෙන තැන. එතකොට එයා ටෙම්පරේචර් එක 16යි සෙල්සියස් 16ට තමයි පෙන්වන්නේ. එතකොට එයා ටෙම්පරේචර් ෆැරන්හයිට් 61යි. අපිට මේ හැමදේම ඇත්තටම බලා ගන්න පුළුවන් අපේ රූම් එකේ තියෙන ටීවී එකෙන්. ඔන්න ඔහොම ඉතින් අපි රූම් එකටත් ගිහිල්ලා ආපහු ආවා එළියට. රූම් එකේ ඉඳලා හරියන්නේත් නැහැ. ඉතින් කාලා බිලා මහන්සි කියලා. ඉතින් අපි ඇවිල්ලා ඉතින් මේ වෙනකොට මේ අවුට්ඩෝර් පූල් එක ළඟ ඒගොල්ලන්ගේ ලොකු ඩිස්ප්ලේ එකේ ෆිල්ම් එකක් ප්ලේ වෙනවා. ඉතින් මේක ගොඩක් කලාවට දවස් තුනෙම මේ ටයිම් එකේ එක ෆිල්ම්ස් ඊට පස්සේ දවසට තිබ්බ මැච් ගොඩක් කට්ටිය මෙහි කට්ටිය බලනවානේ. රගර් ෆුට්බෝල් වගේ මැචස් ඔන්ලයින් එකවල දෙනවා. ඉතින් මේ තියෙන්නේ ස්පා ඒරියා එක. ඉතින් මේකටත් පේ කරලා අපිට යන්න පුළුවන්. ස්පා එකක් ගන්න පුළුවන්. හැබැයි කියන්න ඕනේ මේවා ඇතුලේ ස්පා හරිම ගණන්. හැබැයි ඉතින් කට්ටිය කරගන්නවා ස්පා. ඉතින් සැලෝන් එහෙම හැමදේම තියෙනවා. හොඳටම තියෙනවා. ඉතින් ඒනට පොඩ්ඩක් ගන්න. අපි දැන් මේ ඉන්නේ ඩෙක් 17 උඩම. ඒ කියන්නේ මේක තමයි උඩම. ඉතින් මේ පිටිපස්ස තමයි මේ තියෙන්නේ නැවේ. 14 ඉඳන් ඔයගලන්ට උඩ පෙන්නවනේ. අපි පිටිපස්ස පෙන්නවනේ. මේ තියෙන්නේ 17. ඉතින් මේක වෙනම පොඩි තියෙනවා මම හිතන්නේ නයිට් ක්ලබ් එකක් වගේ. ඉතින් නයිට් එකේ තමයි මම හිතන්නේ ෆන්ක්ෂන් යනවා. ඉතින් අපි අද රැට මේ පැත්තට ඇවිල්ලා බලමු කොහොමද ෆන්ක්ෂන් වෙන්නේ කියලා. දැනුත් කට්ටිය ඇවිල්ලා වාඩි වෙලා ඉන්නවා. හැපනින් වගේ මෙතන නයිට්. අපි රැට ඇවිල්ලා බලමු කොහොමද කියලා. දැන් නම් ඇත්තටම මාරම ලස්සන වීව් එකක් මුහුදේ බලන්න පුළුවන් මෙතන ඉඳන්. මෙතන හරිම නිස්කලංකයි. මේ වෙලාවට මොකද මේක නයිට් ක්ලබ් එක නිසා කට්ටිය ගොඩක් රැටනේ මෙතන මේ ෆන්ක්ෂන් වෙන්නේ. ඉතින් මේ වෙලාවට වැඩි කට්ටිය නැහැ. සමහර කට්ටිය ඇවිල්ලා පොත් කියවනවා. ඉතින් කට්ටිය සමහර කපල්ස් ඇවිල්ලා කතා කර කර ඉන්නවා. ඉතින් හරිම කොයිට් ඒරියා එකක්. ඉතින් මෙතන තමයි අර ඔයගොල්ලන්ට නැවේ වෙනම තියනවා වගේ පේන කෑල්ලක් එළියට පැනලා. ඉතින් මේක ඒ ඒරියා එක මේක පොඩක් පැද්දනවත් වගේ සමහර වෙලාවට. මොකද මේක මේ නිකන් වෙනම උස්සලා වගේ තියෙන්නේ. නැවෙන් පොඩි කෑල්ලක් උස්සලා වගේ. ඉතින් මට ඒ කෑල්ල මම වෙනම පෙන්නකොට පෙන්නන්නම්. ඉතින් එහෙම තමයි තියෙන්නේ. ඉතින් ඊට පස්සේ අපි ආපහු පහලට බහලා ඉතින් මේ ඇඩල්ට්ස් ඔන්ලි ඒරියා එකේ කොක්ටේල් එකකුත් බිවි හිටියා දවල්ට කන්න කලින්. මොකද මේ බඩ හදා ගන්නත් එපයි. ඊට පස්සේ ඉතින් ඔන්න අපි ආපහු ආවා දවල්ට කන්න කියලා. මොකද කලින් මොකද හවස අපිට තව ප්ලෑන් එකක් තියෙනවා. මේ අද අපිට පීසා කන්නත් පුළුවන්. ඒකත් කම්ප්ලිමෙන්ටරි හම්බෙනවා. ඉතින් ඒකත් අපි හවස කන්න ඔළුවේ තියාගෙන අපි හිතුවා අපි ඉක්මනට අපේ ලන්ච් එක ගන්නවා කියලා. ඉතින් මෙහෙම ඇවිල්ලා අපි සෑලඩ්ස් උයි ඉතින් ඕන දේවල් ටික මේ විදිහට අපි පික් කරලා කන්න කියලා ලෑස්ති වුණා. අන්න ඉතින් අපි ආවා ලන්ච් එක ගන්න කියලා. අපි ආවා පොඩක් 11:40 11:50 වගේ වෙලෙ. දැන් 12යි. අපි බෙදාගෙන ආවා. මොකද මේ අපේ ප්ලෑන් එකක් තියෙනවා හවස 3ට විතර පීසා කන්න යන්න. ඉතින් ඒක නිසා මේ අපි හිතුවා පොඩක් කලින් අපේ ලන්ච් එක ගන්නවා කියලා. ඉතින් අපි ගත්තා ටම් යම් සුප් එකක්. තව සුප් ජාති මේ පාර තිබ්බේ මෂ්රූම් එකයි ටම් යම් එකයි මෂ්රූම් බ්‍රොකලි එකයි. ඉතින් අපි ටම් යම් එක ගත්තා. ඒත් එක්කම මේ තියෙන්නේ මගේ සැලඩ් ප්ලේට් එක. හැම් තියෙනවා. ඊට පස්සේ කෝස්ලෝ තියෙනවා, ලෙටියුස් තියෙනවා, චීස් තියෙනවා, කියුකම්බර් තියෙනවා. අයගේ ප්ලේට් එකේ ඊට අමතරව තියෙන බ්ලූ චීස්. මම බ්ලූ චීස් කන්නේ නැහැ. එයා බ්ලූ චීස් ගත්තා. එතකොට මගේ එකේ මම ගත්තා ඉන්දියන් විදියට කලින් වගේම පපඩම් මොනවාද ඩාල් ඊට පස්සේ වෙජ් ෆ්‍රයිඩ් රයිස් එකක් තියෙනවා. මේක බීෆ්. ඊට පස්සේ මම ඒකටම පැස්තා ටිකක් ගත්තා. රහ බලන්න සහ ලසඤ්ඤා මේ බීෆ් ලසඤ්ඤා. මේක පනීර්. ඊට පස්සේ මෙතන තියෙනවා පෝක්.
ඉතින් ඊට පස්සේ මේ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් fish and chips එතකොට මේ තියෙන්නේ චිකන් ඊට පස්සේ මේ තියෙන්නේ තයියාගේ ප්ලේට් එකේම ඒ දේවල් ටිකම තමයි garlic bread තියෙනවා ඊට අමතරව පොකාචි තියෙනවා ඉතින් අපි අද කාලා බලමු මේ ටික තමයි අපි දැන්ට ගත්තේ කාලා බලමු කොහොමද රහ කියලා මම හිතන්නේ ඕකේ කාලා බලමු අපි දැන් කෑවා හොඳටම කැමරි කොමරි කාලා ඉවර කරගත්තා අමාරුවෙන් ගොඩක් තිබ්බා දැන් අර ඊයේත් කාපු නිසා සාමාන්‍යයෙන් 3 මීල්ම කද්දි හරි අමාරුයි එක දිගට ඉතින් කොමරි කෑවා අපි කාලා දැන් අපි ආව ඩෙසර්ට් එක ගන්න මම මේ කුකී එක ඊයේත් කෑවා මේක මාරම රහයි ඉතින් ඒකයි මම මේ පාර මේ කුකී එකත් try කරන්න ඕනේ කියලා හිතුණා ඒක නම් මාර රහයි ඉතින් මේ watermelon pineapple ඊට පස්සේ මේක ඊයේ කෑප එකක් නෙවෙයි මේක අලුතෙන් තිබ්බ එකක් කාලා බලන්න ඕනේ මේකත් අලුතෙන් තිබ්බ එකක් මේකත් chocolate orange එහෙම එකක් සහ මේක ඊයේ තිබ්බත් කෑවේ නෑ ඒ නිසා අද try කරන්න ඕනේ කියලා හිතුණා කාලා බලමු පොඩ්ඩක් ඉන්න යට ජෙලටින් තියෙන්නේ උඩ කස්ටඩ් තියෙන්නේ පොල් තියෙනවා ඩෙසිකේටඩ් ටිකක් පැණි රහයි ඔලක් නෑ ගන්න පුළුවන් මේක නම් රහයි ඇත්තටම චොක්ලට් ඒක අර එහෙම වැඩිපුර පැණි රහක් නෑ හොඳට තියෙනවා එක එකත් කාලා බලමු එකත් හොඳ හැබැයි ටිකක් පැණි රහයි මේක හොඳයි මේකත් රහයි පැනිලා කේක් එක චුට්ටක් විප් ක්‍රීම් එකේ පැන් රහක් තියෙනවා නේද overall good කමු එහෙනම් මම ඇත්තටම විශ් කරනවා මේ ලෝකේ ජීවත් වෙන හැම කෙනෙක්ටම මේ වගේ වැකේෂන් එකක් ජීවිතේ ලබන්න පින හම්බෙන්න ඕනේ කියලා මේක ඇත්තටම ජීවිතේ එකපාරක් හරි විඳින්න ඕන අත්දැකීමක් මොකද සිග්නල් නැහැ කිසිම දෙයක් නැහැ පාවෙන ඔහේ පාවි ඉන්න තැනක කකා බීබී හරිම රිලැක්ස් එකේ ප්‍රශ්න නැහැ කිසිම දෙයක් නැහැ ජීවිතය ගැන කිසිම බරක් කිසිම දෙයක් ඔලුවට එන්නේ නැති තැනක මේ වගේ හරිම සැහැල්ලුවෙන් ගෙවන්න මිනිස්සෙක්ට ජීවිතේ ලබන්න ඕන අත්දැකීමක් කියලා තමයි මම හිතන්නේ. ඉතින් දවසක ඔයාලටත් මේ වගේ එකක් අනිවාර්යෙන් යන්න ලැබෙන්න කියලා මම විශ් කරනවා වගේම යන්න බලන් ඉන්න කට්ටිය මේකෙන් අනිවාර්යෙන් ඉන්ස්පයර් වෙන්න ඕනේ කියලා මම විශ් කරනවා. ඉතින් ඒත් එක්කම මට සමාවෙන්න ඉතින් මම සමහර වෙලාවට වීඩියෝ කරලා තියෙන්නේ වොලියුම් එක නැතුව ඒ කියන්නේ ඔඩියෝ එක නැතුව ඉතින් ඔයගලන්ට ඒ ඉතින් ලස්සන ඒගොල්ලෝ නිතර ප්ලේ කරන එතන තියෙන ලොබි එකේ ප්ලේ කරන සින්දු මට අහන්න දෙන්න විදියක් නැහැ. ඉතින් ඒත් එක්කම මෙතන කේක් ෂොප් එකක් තියෙනවා ලොබි එකේ ටී ෂොප් ටී කියන්නේ කැෆේ එකක් තියෙනවා. ඉතින් අපි කාලා අමාරු නිසා ඉතින් ඇවිල්ලා ඔන්න ආපහු කොක්ටේල් එකකට බැස්සා. අපි දෙන්නගේ ජීවිතේ කනවා බොනවා කොක්ටේල් බොනවා බස්ස ගන්නවා ආයෙ මොනවා හරි කනවා ඔන්න ඔය ටික තමයි. ඉතින් ඔන්න ඔය විදිහට ඉතින් අපි ආපහු කාලා පොඩ්ඩක් ආයෙ කාපු ටික බහින්න ආපහු චුට්ටක් ඇවිදලා මේක ඇතුලේ ඩාර්ක් ෂොප්ස් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ ආස කරන හොඳ බ්‍රෑන්ඩ්ස් වලින් ටැක්ස් ෆ්‍රී ඔයගොල්ලන්ට බඩු ගන්න පුළුවන්. ඉතින් මෙතන වටේ ඇවිදලා ඉතින් අපි දෙන්න චුට්ටක් මෙහිට වෙලා අපි ආපහු ලෑස්ති වෙන්නේ තවත් ලස්සන තැනකට ගිහිල්ලා ආපහු කන්න තමයි. ඉතින් මෙන්න මේකේ පොඩි ගේම් එකක් තියෙනවා. මෙතනින් හරියටම ඩයමන්ඩ් රින් එක මොකක්ද කියලා චූස් කරලා ඔප්ෂන් 1 2 3 ද කියලා මේකේ චීට් එකක් දාලා අපේ රූම් නම්බර් එකත් එක්ක එතන බොක්ස් එකක් තියෙනවා දාන්න පුළුවන්. රෆල් ඩ්‍රෝ එකක් තියෙනවා. ඉතින් ඇදුනොත් ඒගොල්ලෝ තෑගි දෙනවා. ඩයමන්ඩ් රින් වලින්. දන්නේ නැත් gift එක මොකක්ද කියලා. ඉතින් එක gift ඒගොල්ලෝ රෑස්ති කරලා තියෙනවා. ඉතින් රෆල් ඩ්‍රෝ එකෙන් දිනන කට්ටියට එදාට ඒගොල්ලෝ දෙන්න පුළුවන්. හරි උත්තරේ දීලා තියෙනවා. ඉතින් මේ තියෙන ඉතාලියන් රෙස්ටොරන්ට් එක ඉතින් මේකෙන් අපිට බුක් කරලා වෙනම කන්නත් පුළුවන්. හැබැයි අද අපිට මේක ෆ්‍රී කන්න පුළුවන් pizza pieces.
ඉතින් ඒක නිසා අපි ආවා පීසා කන්න. ඉතින් ගොඩක් කට්ටිය ආවා මේ තියෙන්නේ මාගරිටා පීස් එකක්. ඒ වගේම අයියා බලන් හිටියට පෙපරෝනි පීස් එකක් කන්නම ඕනෙමයි කියලා. ඉතින් අපි ඉතින් මාගරිටා එකකුයි පෙපරෝනි එකකුයි අරගෙන ගිහිල්ලා අපි දෙන්න වාඩි වෙලා කන්න ගත්තා. හයි ඔන්න ඉතින් අපි ආවා ඉතලියන් රෙස්ටරන්ට් එකට මේක අපිට කම්ප්ලිමෙන්ටරි හම්බෙනවා පීසා ස්ලයිසස් කන්න පුළුවන්. ඉතින් දැන් වෙලාව 3යි. අපි 11:00ටනේ 11:00 12කට ලන්ච් එක ගත්තේ. ඉතින් ඒක නිසා අපි ආවා දැන් පීසා ස්ලයිසස් කනවා කියලා. බඩේ ඉඩ ලොකුවට නැහැ. ඒ උනාට ඉතින් රස බලන්නත් ඕන නිසා ඉතින් අපි ගත්තා. අපි මේක කාලා බලමු. මං හිතන්නේ රහ පාටයි. කාලා බලමු. අනේ ඉතින් මගේ හපතින් එක්කෙනාට නම් දෙයියන්ගේ පිහිටයි සෝමාලියාවෙන් ආවා වගේ තමයි කන්න පටන් ගත්තම කනවා. ඉතින් අපි ආපහු back to room ආවා. එන්න බලන්නකෝ ඉතින් ලස්සන අපිට ඩෙකොරේෂන් එකක් අපේ ඇඳේ තියලා තිබ්බා. අපි එනකොට අපි ඇත්තටම අපේ housekeeping ඉන්න කෙනාට හරිම grateful වෙනවා ඒකට. ඉතින් අපි ආවේ මෙන්න මේකට especially sunset එක බලන්න. හරිම ලස්සන sunset එකක් අපේ room එකට බලා ගන්න පුළුවන් නම් බලන්න ඉරෙක්මන්ට බහලා ගියා. ඉතින් මේක ඇත්තටම තප්පර ගානක් වෙච්ච දෙයක්. අපි ගානට ටයිමින් කරලා රූම් එකට ආවා බලන්න. මොකද අපිට අපි හොඳට නිදාගත්ත නිසා අපිට මේක බලන්නුනේ නැහැ. ඒක නිසා අපි දෙන්න හිතුවා පොඩ්ඩක් සන්සෙට් එක අපේ නව හරිලා තිබ්බ පැත්තත් එක්ක අපි හිතුවා අපිට අනිවාර්යෙන් බලන්න පුළුවන් වෙයි කියලා. ඉතින් අපි ආවත් එක්ක අපිට සන්සෙට් එක ලස්සන සන්සෙට් එකක් බලන්න පුළුවන්කම හම්බුණා. ඉතින් ඒකේ සතුටටත් එක්ක මම මෙන්න මේ විදිහට නට හිටියා එළියට වෙලා. ඉතින් ඇත්තටම හිත නිදහස් නම් හැම මිනිස්සෙක්ම ගොඩක් කලාවට නිදහසේ තමන් ආසේ විදිහට ජීවත් වෙන්න පුළුවන්කම හැමෝටම ලැබෙනවනේ. ඉතින් මටත් එහෙම තමයි මේ දවස් 4 කියන්නේ පුදුම තරම් නිදහසේ ගෙවන දවස් 4ක්. මං හිතනවා තව කෙනෙක්ටත් ඒ වගේ වෙන්න කියලා මම නිතර ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔන්න අපි දැන් ලෑස්තිලා එළියට ආවා අපේ ඩිනර් එක ගන්න. ඉතින් මේක තමයි මගේ ඩිනර් එකේ ඩ්‍රෙස් එක. බලන්න මං ලස්සනයිද කියලා. රෑවෙද්දී එක තැන්වල ෆන්ක්ෂන්ස් යනවා. ඉතින් ඒ ෆන්ක්ෂන්ස් වල පොඩි ක්ලිප්ස් ටිකක් තමයි මම මේ දැන් ඔයගලන්ට අරන් එන්නේ. ඔන්න ඉතින් අපි ගොඩක් වෙලා රූම් එකටලා හිටියා සන්සෙට් එක බැලුවා. ඉතින් අපි ආපහු පොඩක් රීෆ්‍රෙෂ් වෙලා දැන් මේ ඇවිල්ලා ඉන්නේ ආපහු ලොබි එකට. ඉතින් දැන් වෙලාව 7:10ක් 4:05ක් විතර තියෙනවා. ඉතින් අපි පොඩක් හිටියා පොඩක් රීෆ්‍රෙෂ් වෙලා පොඩක් රූම් එකට වෙලා පොඩි නිින්දකුත් දාලා ඒ කාලා වැඩි නිසා චුට්ටක් ඉතින් හිටියා. ඉඳලා දැන් ඉතින් මේ ආයි ඩිනර් එකට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් රෑ 9ට ආපහු තියෙනවා පොඩි ඉවෙන්ට් එකක්. ඉතින් ඒකට යන්නත් හිතන් ඉන්නවා. අපිට 7:00 තමයි අපිට ඩිනර් ටයිම් තියෙන්නේ. ඉතින් අද තියෙන ඉතාලියන් රෙස්ටරන්ට් එකේ. ඉතින් අපි 7:00ට එතනට ගිහිල්ලා අපි මොනවද කන්නේ කියලා බලමු. සහ ඊට පස්සේ අපි යන්න හිතන් ඉන්නවා තව ෂෝ එකක් තියෙනවා. අපිට ඊයේ මිස් වෙන ෂෝ එකේ අද තව ෂෝ එකක් තියෙනවා. ඉතින් ඒක බලන්න යන්න. ඉතින් ඒ දේවල් එක්ක බලමු අපි කොහොමද කියලා. ඉතින් අද දවසේ අන්තිම ටික බලමු. අපි ආවා ඇන්ජලෝස් රෙස්ටරන්ට් එකට.
ඉතින් අපි හතම් මාට තිබ්බට අපි 7 වෙද්දි ආවා. මොකද කලින් පෙරකරට කලින් එද්දි කට්ටිය අඩුයි. පස්සේ කට්ටිය වැඩි වෙන නිසා ඇත්තටම ඉඩ තියෙනවා. ඒක නිසා ප්‍රශ්නයක් වුණේ නැහැ. ඉතින් අපි ඕඩර් කරා රෙඩ් වයින් දෙකක්. මොකද කාලා වැඩි නිසා පොඩ්ඩක් මේක බිව්වට පස්සේ තමයි කන්න පුළුවන් එන්නේ. ඉතින් ඒත් එක්කම අපිට බ්‍රෙඩ් ඇන්ඩ් බටර් හම්බුණා. ඉතින් අපි දැන් කෑමත් ඕඩර් කරා. අපේ 3 main course එකේ අපි බලමු කෑමාවම මොනවාද අපි කන්නේ කියලා. දැනට ඉතින් අපි වයින් එක බීලා බටර් බ්‍රෙඩ් කාලා පොඩක් සතුටින් ඉන්නවා. ඉතින් ඔන්න අපි ඕඩර් කරපු අපේ එන්ට්‍රි එක ආවා. එන්ට්‍රි එකේ මම ඕඩර් කරේ ඩක් පොට්. ඉතින් මේක තමයි ඒ. ඉතින් ඒත් එක්කම අයියා ඕඩර් කරේ ක්‍රැබ්ස් කේක්. ඉතින් ඒකත් ඇවිල්ලා තියෙනවා. අපි රහ බලමු මේ වගේ කොහොමද කියලා. Good evening. Is there any food allergies in the table? අපි අපේ එන්ට්‍රි එක නම් ගත්තා. ඇත්තටම අයියාගේ එයා කාපු එක ඇත්තටම රහයි. ඒක හරියට කැට්ලට් එකක් වගේ. ක්‍රැබ් රහ කට්ලට් එකක් වගේ. මගේ එක ඩම්පින් වගේ එකක් තිබ්බේ. රහයි දෙකම. ඉතින් ඊට පස්සේ අපිට ආව අපේ මේන් එක. ඉතින් මේක ඇවිල්ලා ජම්බෝ ප්‍රෝන්ස්. කාලා බලන්න ඕනේ රහ කොහොමද කියලා. සහ අයියා ගත්තේ ස්පැගටි. ඉතින් ඒකත් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි කාලා බලමු කොහොමද කියලා. ඉතින් අපි අපේ මේන් එක කෑවා. කෑම අවුලක් නෑ. අතරම රහයි. ස්පැගටි එකත් ඉතින් සාමාන්‍යයෙන් ඕකේ. අර පර්ෆෙක්ට් නෑ. බට් ඕකේ කන්න පුළුවන්. ලොකු ප්‍රශ්නයක් නෑ. ඉතින් ඩෙසර්ට් එකට අපි ගත්තේ ක්‍රීම් බුලේ. අයියා ගත්තේ ඒක. ඉතින් ඒක තමයි මෙතන තියෙන්නේ. සහ මම ගත්තේ බ්ලැක් ෆොරස්ට් කේක් එකක්. ඉතින් බලමු අපි රහ කොහොමද කියලා. මම හිතනවා රහ ඇති කියලා. අතරම හොඳයි. පොඩ්ඩක් පැන් රහයි. but balance. good. අපේ කැරමල් පුඩින් එක වගේ. ඒ වුණාට මේ ඒ තරම් පැන් රහ නෑ. ඒ තරම් ක්‍රීමි ගතියක් නෑ. ඒ වුණාට හරිම රහයි. good. ඉතින් කොහොමද? ඔන්න ඉතින් අපි දැන් අපේ ඩිනර් එක අරන් ඉවරයි සැටර්ඩේ නයිට් එකේ. ඒ කියන්නේ දෙවැනි දවසේ ක්‍රූස් එකේ අපේ ඩිනර් එක අපි අරන් ඉවරයි. ඉතින් මම හිතුවා පොඩි කම්පැරිසන් එකක් කරන්න ඕනේ කියලා. මොකද අපි පළවෙනි දවසේ බුක් කරේ waterfront රෙස්ටුරන්ට් එකෙන්. ඒකේ තියෙන මොඩර්න් ඔස්ට්‍රේලියන් කුසින් එකක්. ඒකට අපි අද ගත්තේ ඇන්ජලෝස් රෙස්ටුරන්ට් එකේ. ඉතින් ඒකේ තියෙන්නේ ඉතාලියන් කුසින් එකක් තමයි. ඉතින් කෑම අතින් ගත්තොත් ඇන්ජලෝස් එකේ ඇත්තටම කෑම රසයි. හැමදේම ඇත්තටම හොඳයි අරකට වඩා කියලා මට හිතුණා. ඒ වුණාට කස්ටමර් සර්විස් එක අතින් يعني සර්විස් එක අතින් ගත්තොත් එහෙම මට හිතුණා එතන හිටපු කට්ටිය මම දන්නේ නැහැ කොහොමද ක්‍රූ එක බෙදලා තියෙන්නේ කියලා රෙස්ටුරන්ට් වලට. බට් එතන හිටපු කට්ටිය මේ ගොඩක් මෙතන වැඩ කරන්නේ ඉන්දියන් සහ පිලිපීන්. ඒක කියන්න ඕනේ. මොකද මට ඩුබායි වලයි මෙහි අතර ලොකු වෙනසක් තේරුන්නේ නැහැ. මොකද මේ ක්‍රූස් එකේ සම්පූර්ණයෙන් වැඩ කරන්නේ එකක් පිලිපීන්, අනිත් එක පිලිපීන් ලේඩීස්ලා වගේම බොයිස්ලා ඔක්කොම වගේ කේරළ වගේ යන ඉන්දියන් සෙට් එකක් තමයි ඉන්නේ. ඉතින් අපි අපේ කියන්නේ ශ්‍රී ලංකන් ලුක් එකක් තේරිච්ච නිසා මොකද කේරළ ගොඩක් අයට අපේ ශ්‍රී ලංකන් ලුක් එකක් නේ තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ අපි අහුවම මොකද අපේ හිටපු රූම් සර්විස් එකේ හිටපු කෙනත් කේරළ නෙමෙයි කොච්චි කිව්වා.
ඉතින් එයත් අපිත් එයත් ගොඩක් කලාවට අපේ looks like ඒ වගේමයි ශ්‍රී ලංකන් වගේමයි. ඉතින් අපිත් එක්ක කතා කරාම අපි අහුවා ශ්‍රී ලංකන් කවුරුත් මේ මොකද්ද අපේ cruise එකේ වැඩ කරන්නේ නැද්ද කානිවල් කියන බ්‍රෑන්ඩ් එකේ වැඩ කරන්නේ නැද්ද කියලා. ඉතින් එයා කිව්වා කලින් වැඩ කරා හැබැයි දැන් කිසිම ශ්‍රී ලංකන් කෙනෙක් වැඩ කරන්නේ නැහැ කියලා. මාට විශ්සේ අපිට ලොකු ස්ටෝරි එකකුත් කිව්වා මෙහෙම මොකද වෙලා තියෙන්නේ කියලා. ගොඩක් ශ්‍රී ලංකන්ස්ලා අපේ නම තියලා තියෙනවා cruise වල වැඩ කරන්න ඇවිල්ලා. ඇත්තටම ඉතින් එහෙම අහනකොටත් මාර දුකයි ඇයි එහෙම කියලා. මොකද එයාලා මෙහි ලෝයල් වැඩ කරපු ශ්‍රී ලංකන්ස්ලවත් සම්පූර්ණයෙන් අයින් කළා. ශ්‍රී ලංකන් කිසිම කෙනෙක් ඒගොල්ලෝ කානිවල් කියන බ්‍රෑන්ඩ් එකේ හයර් කරන්නේ නැහැලු. ඒකට හේතුව අපේ කට්ටිය මෙහි ඇවිල්ලා මෙල්බන් වලින් පැනලා ඊට පස්සේ ඉන්න කට්ටියවත් එක එක්කෙනාව අරගෙන මෙල්බන් වලට. ඉතින් ඒ වගේ දෙයක් වෙලා එතනින් එහාට ශ්‍රී ලංකන් කෙනෙක් කිසිම කෙනෙක් මෙතනින් එහාට ගන්නේ නැහැ කියන එකෙන් ඒගොල්ලෝ කානිවල් කියන එකේ කිසිම කෙනෙක්ට ආපහු ජොබ් නැහැ. ඉතින් ඒ ස්ටෝරි එක ඇහුවට පස්සේ ඇත්තටම හිතුණා ඇයි ශ්‍රී ලංකන්ස්ලා මෙහෙම කියලා. මොකද තව කෙනෙක්ට තව ආයේ මේ වගේ තැනක ජොබ් එකක් කිසිම විදියකින් අපේ නැෂනලිටි එකට ගන්න බෑ. හිටපු රොයල් ලෝයල්ලි මෙතන වැඩ කරපු අයටත් ඔක්කොටම යන්න වෙලා තියෙනවා මේ හේතුවත් එක්ක. ඉතින් හරිම දුකයි ඒ කතාව ඇහුවට පස්සේ. ඒත් ඉතින් එහෙම තමයි කතාව වුණේ. ඉතින් මම ආවේ රෙස්ටොරන්ට් දෙක කම්පෙයාර් කරන්න. ඉතින් හැමදේම හොඳයි. ඒ වුණාට මට හිතුණා කස්ටමර් සර්විස් එක අතරින් ඇන්ජලෝස් එකේ එච්චර සර්විස් එක හොඳ නෑ කියන්නේ. අනේ මන්ද පිලිපින් එක්කෙනෙක් අපිට කලින් හිටියත් පිලිපින් ලේඩි කෙනෙක් ඊරත් අද හිටියත් පිලිපින් ජෙන් කෙනෙක්. ඉතින් මන් දන්නේ නැහැ කියලා මට හිතුණා ඒගොල්ලන් එච්චර මේකක් නැහැ කියලා. ඉතින් ඒනට ඇත්තටම කෑම මේකේ හොඳයි. අපිට හෙට කන්න තියෙන්නේ ඒෂියන් කුසින් එක. අපි බලමු හෙටත් කාලා අපි කොහොමද බෙස්ම මොකක්ද කියලා කියන්න. ඉතින් අනිත් එක කියන්න ඕනේ මේ the pantry කියන එක breakfast lunch විතරක් නෙමෙයි dinner එකත් ඒක open the main restaurant එක. ඉතින් ඔයගොල්ලෝ මෙහෙ එන කෙනෙක් නම් ඔයගොල්ලන්ට එතන මේක විතරක් නෙමෙයි book කරන්න ඕනේ නැහැ. 3 course menu එකක් මේ restaurants වලින් ඔයගොල්ලන්ට ඕන නම් normally buffet එක ගන්න පුළුවන්. උඩ 14 දෙකකේ. ඉතින් අපි බලමු අපිට තාම නැද්ද මේ අද රැට කරන්න පුළුවන් කියලා. දැන් already නිකන් කාලා බීලා ටිකක් හරි එන වැටුණා නම් හොඳයි කියලා හිතනවා. එනට ඇත්තටම events තියෙනවා රැත් දෙක එක වෙනකම්. බලමු මොනවද කරන්න පුළුවන් කියලා. ඉතින් මේ නම් මා විසින් දෙන ලද දඩයක්. ඉතින් මෙතන මේ ඉන්ච් ඔෆ් ගෝල්ඩ් කියන එකේ තියෙන අපිට මාල හදාගන්න පුළුවන් බේස්ලට් හදාගන්න පුළුවන්. ඒගොල්ලෝ ඉන්ච් වලට තමයි ගෙවන්න ඕනේ මෙතනින්. ඉතින් ඉන්ච් එකක් ඩොලර් 5 වගේ ඉඳන් උඩට තිබ්බා. ඉතින් මමත් ලස්සන එකක් බලලා මම බේස්ලට් එකක් ගත්තා හදාගත්තා. ඉතින් බලන්නක ලස්සනද කියලා මම හදාගත්ත බේස්ලට් එක. Yeah, it's 12:5. Should come back about 8:20. 8:20? Thank you. Bye-bye. How's your warranty? Okay. Thank you. Have a nice day. Bye. ඉතින් ඔන්න ඒ විදියට ඒ දඩේ ඒ විදියට ගහලා මම ඒකත් අරගෙන ආවා තව අද තියෙන ෂෝ එක බලන්න. ඉතින් මේ ෂෝ එක නම් ඇත්තටම බැරි වුණා අපිට බලන්න. අපි මේ ඔඩිටෝරියම් එක හොයාගන්නකොට ෂෝ එක ඉවරලා කට්ටිය එළියට එනවා. ඉතින් අද අපි හිතුවා කලින්ම ගිහිල්ලා පොඩක් වාඩි වෙලා ඉඳලා අපි ලස්සන තැනක වාඩි වෙලා අද ෂෝ එක බලන්න ඕනි කියලා. ඉතින් මේක love and marriage මේක adults only. ඒ කියන්නේ 16 plus විතරයි පුළුවන් මේක. ඉතින් හරිම funny එකක්. ඉතින් බලන්නකෝ ඔයගොල්ලන්ට තම පොඩි තැන් වලින් පොඩි ටිකක් දැම්ම බලන්න. Keep that energy going, the noise going for your Chris Rector, the keeping the guy from the sky, your Chris Rector Malika! I need more. Hello! Oh, I like that. Where's my... Welcome to the
love and marriage jacket, yes? Some couples out here, we're gonna find out how much they know or don't know about each other. Just so you know, I always have the little ones here with you. Keep in mind that I cannot control what is gonna be said. There is a rate 16 and older for the show, and the kids can and will hear things they haven't heard since last time they were online. That's pretty much what it is. You might get in trouble, man. All right, can I have the ladies sit right over here because the first lady already sat on that side. All right. What is the secret? One of you gentlemen from the couples to give me the loudest and best Tarzan yell. In out of 3. 1, 2, 3, go. Right over here. All right, by the balcony. Tarzan number 2. In 1, 2, 3, go. Tarzan number 3. 1, 2, 3, go. Oh, he was lock eyes with someone. When you hear the countdown, 3, 2. When was the first time you saw this man? At F45 in 2018. 2018. What is F45? It's a gym. Oh, it's a gym. Okay. Leroy, We met at Bella Vista first before F45. what is Bella Vista? A nightclub. A nightclub. It's a match. You didn't cut yourself in. Give them a nice round of applause. Come on! ඉතින් අපි ඔගලන්ගෙන් ඩින එක ගත්තර පස්සේ අපි ගියා අපට ෆොටෝස් අපි ගත ෆොටෝස ගැතිබ එක් කලෙක් කරන්න එතතර අපි එද්දේ කිවර වෙලා තිබ්බා මොකද අපි ගියාර කියපු ෂෝ එක බලන්න එක හරිම ෆන් ඉතින් කවුරු හරි කානිවල් එකේ එන්න හිතන් ඉන්න නම් මිස් කරන්න එපා ලවන් මැරේජ් කෙන ෂෝ එක හරිම ෆන් මං ඒ කලිප්ස් වගේකුත් දාලා තියෙනවා ඉතින් ඒක බලලෙනුකට එක පැයක් ගියා 9 ඉඳන් 10 වෙනකන් ඉතින් ඒකත් එක්ක පොඩක් නිදිමතයි ඉතින් ආයි තව පොඩක් රවුම් ගහන්න බැරි නිසා අපි ආවා හැමම අපේ ස්ටේ රූම් එකට අපි නිදා ගන්නවා කියලා අද දවස් ඉවර කරනවා කියලා ඉතින් ඒත් එක්කම මේ මම තව පොඩි වැඩේකුත් දැම්මා ලස්සන බේස්ලට් එකක් ගත්තා මම ඒකෙත් දැම්මා ඔයගලන්ට පොඩි ක්ලිප් එකක් ඉතින් මේක ඉංචස් ගාන්ට තමයි ඒගොල්ලෝ දෙන්නේ ඉංච් එකක් ඩොලර් 5ක් වෙනවා. ඒතර මගේ අතට හරියන්න මම බේස්ලට් එක ගත්තේ ඉංචස් 6ක්. සහ ඒගොල්ලන්ගේ ටැක්ස් එකක් වදිනවා. ඉතින් මේකට ඩොලර් 36ක් ගියා. වෙනට හරිම ලස්සනයි. සහ ඒගොල්ලන්ගේ මේ ලයිෆ් ටයිම් වොරන්ටි එකක් තියෙනවා ගෝල්ඩ් වලට. ඉතින් ඒ විදිහට ඒ ටිකත් අරගෙන කාලා බීලා ඉතින් අද දවස් ඔය විදිහට තමයි ඉවර වෙන්නේ. හෙට තව තියෙනවා යන්න තැන් අපි නොගියපු ඉතින් ඒ තැන් හෙට අරගෙන හෙට කියන්නේ ඊළඟ vlog එකෙන් අරන් එනකම් අද vlog එකෙන් අපි bye bye කියන්නම්. ඉතින් හැමදාමත් කියනවා වගේ ඉතින් ඔයගොල්ලෝ අපේ පළවෙනි vlog එක බලුව නැත්නම් කලින් එක ගිහින් බලන්න සහ මේකත් බලන්න සහ ඊළඟ එකත් බලන්න අපිත් එක්ක දිගටම එකතලා ඉන්න අපේ වීඩියෝස් වලට අපේ Our Endless Journey YouTube channel එකට like කරන්න comment කරන්න share කරන්න. ඉතින් ඊළඟ vlog එකත් එකතු වෙන්න. ඉතින් අදට ගිහින් එන්නම් bye bye